ඉතින් අයිවන් හැමෝටම ඔයාලා එකතු වෙන්නේ ෆ්ලෑෂ් නෙට්වර්ක් අපේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද 16යි. අද 16 වෙනිදා අප්‍රේල් 16 වෙනිදා. ඉතින් දැන් මේ වෙනකොට හැමෝම වගේ ගෙදර ගියපු කට්ටිය නැවත වැඩ පොළවලට වැඩ බිම් වලට තමන්ගේ රැකියා ස්ථානට යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ පාර වැඩේ හරියටම කරානේ. ඒ කියන්නේ සාමාන්‍ය වෙන දැන් ඔය අපිත් කාලයක් කොළඹ වැඩ කරා ජොබ් කළා. ඉතින් සාමාන්‍ය අවුරුද්දට ගෙදර එනවයි කියන්නේ මාර යුද්ධයක් ඈ. ඒ කියන්නේ ලේසියෙන් එන්න හම්බෙන්නේ නැහැ. හරිද? දන්නවනේ පොලිම ට්‍රේන් වල බස් වල එක්ක බස් නැහැ, වලි. ඉතින් සෑහෙන ලොකු ප්‍රශ්න යන්නත් බෑ එන්නත් බෑ. හරිද? ඕක තමයි ඇත්ත කතාව. පැය ගණන් පොලිං වල මාර කට්ටක් කාගෙන ඉන්නේ. ඉතින් මේ වෙනකොට මේ පාර හැබැයි ලොකු වෙනසක් කරලා තිබුණා ඇත්තටම. ඒ වගේම ලොකු ආදායමකුත් උපයලා තිබුණා මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය ලංගම එක. ඉතින් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය ගුවම මම හිතන්නේ පුද්ගලික බස් කම්පැනි ටිකත් අයිති වෙනවා. කොහොමාරි ලංගම එක මම කියන්නේ රජයේ CTB එක මම හිතන්නේ ලොකු ආදායමක් ලබලා තියෙනවා. රුපියල් බිලියනයකට එහා පැත්තේ ආදායමක් පහුගිය දවස් 6ට ඒ කියන්නේ යන්න විතරක් ගම්බිම් බලා යන්න විතරක් ඒ පහසුකම් සැලසීම වගින් මම හිතන්නේ ඩොලර් නෙවෙයි රුපියල් බිලියනයට එහා පැත්ත ගාණක් ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මම දැක්කා ඒ කියන්නේ මාධ්‍ය සාකච්ඡාවක ප්‍රෙස් එක කියනවා. ඉතින් මේ මිනිස්සු වැඩ කරපු විදිය, සේවකයෝ වැඩ කරපු විදිය, ඒකට කොච්චර කැප වුණාද, කොච්චර මෙහෙයුමක් කරාද කියන කාරණා ගැන ඉතින් කිව්වා. ඇත්තටම ඒකේ ප්‍රතිඵල තමයි අපි වෙනස් අවුරුදු වල මාර කට්ටක් කන්නේ මිනිස්සු. ඒක ඔයාලත් දන්නවා මමත් දන්නවා. ඉතින් මේ පාර හැබැයි ඒක තිතට කරා. ඕක තමයි NPP එකේ වෙනස ඇත්තටම. ඉතින් ජඩක් හරියට කරොත් ඒ කියන්නේ හොරා කෑම ගසා කෑම නැතුව වංචාව දූෂණය නැතුව කැපවීමෙන් හැමෝම එකා වගේ තමන්ගේ රස්සාව හරියට කරොත් පාලකයාගේ ඉඳන් යටම ඉන්න සේවකයා දක්වා යම්කිසි ආයතනයක ඒ ක්‍රියාවලිය හරියට කරොත් හරිද වංචාව දූෂණය නැතුව හරියට කළමනාකාරීත්වයෙන් මේන්ටේන් කරලා දේවල් කරොත් ඇත්තටම ලාභ උපයන්න පුළුවන්. ඉතින් තමන් කොච්චර දුරට ඒ වෙනුවෙන් මහන්සි වෙනවද ඒ තරමටම තමන්ට දේවල් ලැබෙනවා. ඉතින් මේ පාර ඒක තමයි ළඟමටත් ගම්බිම් බලා යන්නේකට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන එකෙන් විතරක් රුපියල් බිලියනයකට එහා පැත්තේ ආදායමක් උපයලා තියෙනවා. ඉතින් ඒ ගැන සතුටුයි. මොකද ඒ සල්ලි සේරම අපේ රටට අපේ භාණ්ඩාගාරයට යන්නේ. ඉතින් ඒකෙන් ළඟමේ ගොඩක් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ප්‍රතිපාදන පහසුකම් නවීකරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඒක ගැන අත්‍තරම රටවැසියෝ විදියට අපි සතුටු වෙන්න ඕන. මොකද වෙන කාලවල වල අපි කාපු කට්ට සාමාන්‍ය පොදු ජනතාව කාපු කට්ට බලධාරීන්ට දැනුන්නේ නැහැ. මොකද ඒ කට්ටිය එක්ක චොපර් වල එක්ක වාහන වල යන එන නිසා ඒ බලධාරී පාලකයෝ සහ ඒ කට්ටියගේ පවුල් වල ගෑවිච්ච හැම එක්කෙනාම ඉතින් ඒ කට්ටියේ සැප පහසුව ලබාගත්ත ළඟා කරගත්ත හැබැයි මිනිසුන්ට ලැබිච්ච දෙයක් නැහැ. කොහොම හරි මේ පාරේ මේ වැඩේ හරියටම කරා. ඉතින් ඒ වගේම මම දැක්ක කොළඹ බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරලා තියෙනවා. ඒකටත් විපක්ෂයේ සජබ සහ පොහොට්ටු අනේ මන් දන්නේ මේකට එක මොළවල් වලට මොන වෙලාද කියන්නේ හිතා ගන්න බෑ. හරිද? ඉතින් ඒක නවීකරණය කරාට පස්සෙත් මම දැක්ක ගොඩක් දෙනෙක් එක ඒවා කියන්නේ විවේචන කරලා තියෙනවා. ඉතින් බස් ස්ටෑන්ඩ් එක තින්ත ගෑවහම ඔච්චර උඩ පනින්න ඕනද? ওই වගේ දේවල්. එහෙම නෙමෙයි මචං. හරිද? මේක වැඩේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් කියනවා නම් කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එක කොයි විදිහටද තිබුණේ? තනි මුඩුක්කුවක් තිබුණේ. හරිද? ඒක ඔයාලත් දන්නවා. ඒක පාවිච්චි කරපු මිනිස්සුත් දන්නවා. කුඩුකාරයෝ ටික, අයිස්කාරයෝ ටික, එතකොට ගණිකාවෝ ටික. රැට ඕකේ කිසිම කෙනෙකුට ඉන්න බෑ. රැට තියා දවල්ටත් ඉන්න බෑ. ඒවට විශේෂයෙන්ම පොඩ්ඩක් ඇඳිලි වැටුණා නම් ඇති. ඕක ඇතුලේ තමයි සේරම ටික වෙන්නේ. හරිද? ඕක තමයි ඇත්තම කතාව. තනිකරම එක දූෂිතයින්ගේ, තනිකරම මම්පහරන්නන්ගේ, ඒ වගේම කුඩුකාරයින්ගේ, අයිස්කාරයින්ගේ තිප්පොලක් තමයි කොටුව බස් ස්ටෑන්ඩ් එක. ඉතින් ඒක ලස්සනට නවීකරණය කරලා මිනිස්සුන්ට දුන්නාම ඊට පහුවෙනිදා මේක විනාශ කරලා තිබුණා. ඕකත් අනිවාර්යෙන්ම පොට්ටු සහ සජබියුන්ගේ වැඩ. හරිද? සාමාන්‍ය උන් එහෙමයි. ඒ කියන්නේ තනිකරම විනාශ කරන්නේ. හරිද? ඒක ඇත්ත කතාව. හැමෝම දන්න දෙයක්. ඉතින් මේ මම කියන්නේ මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නේ පොට්ටුවේ
සජිපේ අවංකව මොකද මේ ගමේ ගොඩේ එවුන් දකින්න එකත් දැක්කාවත් තේරෙනවා එක උන්ට මානසික ලෙඩක් තියෙනවා. ඉතින් අනේ මන්ද හොඳ මිනිස්සුත් ඉන්න ඒ අතරේ අර කැපුවත් පක්ෂ මාරු කරන්න අකමැති මිනිස්සු. ඉතින් ප්‍රතිපත්තියක් විදිහට ඡන්දෙ දෙන මිනිස්සු එහෙම නැත්නම් අනිත් ඒවුන් සේරම සාමාන්‍ය ලෙඩ්ඩු පිරිසක් ඉන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද උන්ගේ වැඩිපුරම තියෙන හොරකම සහ වංචාව කියන දේ අතුරට වැදිලා තියෙන ලේවරටම. ඉතින් ඒක නිසා උන් කොහොමත් ඒ විදිය තමයි ඒව හදන්න බෑ, වෙනස් කරන්න බෑ. ඒ කට්ටියන්ට හැම යන්න ඇරලා අනිත් මිනිස්සු ඒ පාරෙන් අයින් වෙලා පිළිවෙලට ගියාම හරි. ඉතින් ඔන්නෝකයි තින්ත ගාලා හරි මම කියන්නේ තින්ත ටිකක් ගාපු එක හරි ඒ වැඩේ හොරා ගන්න නැතුව දැන් වැඩේ තියෙන රාජපක්ෂලගේ සජපකාරීන්ගේ දැන් ඔය සජබි මම වීඩියෝ එකක් කරන්නම් මේකට ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔය නිවාස හැදුවානේ. ඉතින් එයා කරපු කෙරුවාවල් ටික සාක්ෂිත් එක්ක දාන්නම් ඒ ගෙවල් හදලා මොකද කරේ කියලා. හරිද? ඉතින් අපි ගමේ මිනිස්සු අපි දන්නවා වෙච්ච දේ. ඉතින් ගෙවල් ගත්ත මිනිස්සුත් දන්නවා වෙච්ච දේ. හොඳ සල්ලිකාරයෝ ගෙවල් දෙක තුන තියෙනවා. ඉතින් ඔය ගැන වීඩියෝ එකක් කරන්නම් මම. මේ ඉතින් තින්ත ගහන්න නෙමෙයි টয়ලට් එකක් හදන්න දුන්නත් ඒකෙනුත් ගහන જાතියක් ඔය පක්ෂ දෙකේ ඉන්නේ. හරිද? ඉතින් දෙයක් අලුතෙන් හදන්න දෙයක් නැහැනේ. නවීකරණය කරන්න නම් තියෙන එක නවීකරණය කරන එක තමයි ප්‍රධානම දේ වෙන්න ඕනේ. ඒ කරන්න ඕන දේ ඒක. ඉතින් ඒක කරා ඒකත් හරි පිළිවෙලට ලස්සනට නියමෙටම කරා. ඉතින් එහෙම තමයි හරි පාලකයෙක් රටට ආවට පස්සේ මේ දේවල් ගොඩක් ලස්සනට සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඒක බලාගෙන ඉන්න බැරි මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඉතින් උන් කටමත දොඩවන එක අපිට කරන්න දෙයක් නැහැ. හරිද? බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්න තියෙන්නේ. මොකද අර කියනෝනේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. ඇත්තටම නැහැ. හරිද? බල්ලෝ පුරනවා. අපිට ඇත්ති වෙනකන් ඇහිලා තියෙන බල්ලෝ පුරනවා. හැබැයි කන්ද එහෙමමයි. ඒවා පාත් වෙන්නේ නැහැ. ඉතින් පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මානිමාණ්ඩුවත්. ඉතින් ලස්සනට වැඩේ කරයි යනවා. ඇත්තටම ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ඇත්තටම ස්තුතියි. ඒ කියන්නේ මේ දේවල් මේ විදිහට පිළිවෙලක් කරනවට ඇත්තටම ස්තුතියි. රටවැසියෝ විදිහට අඩුපාඩු තියෙනවා. ඉතින් බලමු මේ අඩුපාඩු එක සැරේ හදාගන්න බෑනේ නේ. එක සැරේ දේවල් ගොඩක් අඩුපාඩු හදාගන්න බෑ. අත්දැකීම් අඩුයි. ඕ ඒක ඇත්ත. ඉතින් ඔය අත්දැකීම් අඩුයි ගාලා කෑ ගහන්නේ උන් අත්දැකීම් වැඩි මිනිස්සු කරපු විදිය අපි දැක්කා. ඊට අමතරව සෝෂල් මීඩියා වල ඔය YouTube channel කරන කට්ටිය ඔය අත්දැකීම් අඩුයි උද්දච්චකම වැඩි. එහෙම කිව්වට ඉතින් උන්ට දුන්නත් ඔච්චරම තමයි ඉතින්. උන්ට තමයි ගෙදර පවුලවත් හැන්ඩල් කරගන්න බැරුව අපි හැමෝටම එහෙමනේ. ගෙදර පවුල හැන්ඩල් කරගන්නත් බැරි අපි. ඇත්තම කතාව. හරිද? ගෙදර තියෙන ප්‍රශ්න ටික විසඳගෙන අභියෝගයකට නිර්භීතව මූණ දෙන්න මානසික ශක්තියක් අපි හැමෝටම නැහැ. හරිද? ඒක ඇත්ත කතාව. හරිද? එන අභියෝග වලට මූණ දෙන්න ඇත්තටම අපිට එහෙම ලොකු හයියක් නැහැ. හරිද? ඒක කීප දෙනාටයි තියෙන්නේ. මම කියන්නේ මේ සාමාන්‍ය පෞල් සංස්ථාව ඇතුලේ. ඒ වගේද රටක් බලන්න ආණ්ඩුව ගත්තට පස්සේ අභියෝග නම් කීයක් ආවද? හැබැයි මේ අභියෝග ගණනාවම මේ ආණ්ඩුව මූණ දුන්න ගානට. ඔයාලා හිතලා බලන්න දිත්ව ආපු ඒ වෙච්ච විනාශේ වෙන ආණ්ඩුවක් තිබ්බනම් අද කන්න බත්තට යන්නේ. මේ ලෝක යුද්ධයේ මේ මැද ප්‍රතික ගල්ෆ් යුද්ධ තිබුණා නැතිෙද්දි වෙන ආණ්ඩුවක් රනිලා හරි රාජපක්ෂලා හරි පුතානෝ හරි හිටියනම් මේ වෙනකොට කන්නත් නැහැ. මේවට මිසයිලත් වැදිලා. හරිද? ඇත්තම කතාව ඒකයි. ඉතින් එහෙම තියෙද්දි මේ හැමදේම ගාන්ට මේන්ටේන් කරගෙන ඉස්සරහට යනවා. මිනිස්සුත් සතුටින් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ. ඒ වගේ මිනිස්සු රට දුවනවා. ඒක නිසා මිනිස්සුත් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යනවා. ඒ ගැන සතුටුයි. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ අවුරුද්ද මෙහෙම යන්නේ කාරිද මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙද්දි මේක මෙහෙම මේන්ටේන් කරගෙන ලස්සනට යන්නේ ගැන ඇත්තටම සතුටුයි. ඒකට ක්‍රෙඩිට් එක යන්න ඕන ආණ්ඩුවට. ඉතින් අනිත් මිනිස්සු පැත්තේ ඉඳන් වටේ ඉඳන් කොච්චර hina වුණත් කෑ ගැහුවත් හූ තිබ්බත් පීනන මනුස්සයට අදාළ නැහැ. මිනිහා පීනගෙන යනවා. ඉතින් එහෙම තමයි වෙන්නත් ඕන. ඉතින් බලමු අඩුපාඩු තියෙනවා. ඒවා හදාගෙන තව කල් තියෙන ඕන තරම්. ඊළඟ ඡන්දෙත් අනිවාර්යයෙන්ම දිනනවා. මොකද දන්නවද? ඒ දිනනවා කියලා කන්ෆර්ම් කරලා කියන්නේ. නාමල්ටත් බෑ සජිත්ටත් බෑ එන්න. ඒක 100% ෂුවර්. ඔය කට්ටිය මේ ආණ්ඩුව හොරා කාලා වංචා දූෂණ කරලා සේරටම දූෂණ චෝදනා ඇවිල්ලා මොන විදිය නස්පැත්තියක් කරත් ඔය නාමල්ටයි සජිත්ටයි රනිල්ටයි ආපහු බලය ගන්න වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මොකද අවලංගු කාසි කඩවල් වලට බාර ගන්න නැහැ. ඒවෙන් බඩු මුට්ටු ගන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන ඔය පක්ෂ දෙකේම කට්ටිය. ඉතින් ඒක ගැන මම ඊළඟට කතා කරන්නම්. ඉතින්
ඔන්න මේ වෙනකොට බලමු අපි දැන් අනිත් පැත්තට ගම්බින් බලා මිනිස්සු යනවා. ඒකටත් මම හිතන්නේ බස් දාලා තියෙන්නේ. බය වගේ මම දැක්ක මාකුමුරේ මිනිස්සු වැඩිපුර පටවන් ගියපු බස් එකකට ලක්ෂයක් දුවත් දඩ ගහලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැත්නම් හදන්න බෑ. ඒ කියන්නේ අපි ලොකු ගාණක් දීලා ටිකට් එකකුත් අරගෙන. හරිද? අරකෙත් ඇලිලා පොඩි වෙලා නිකන් නන්නත්තර වෙවි යන්න ඕනද? මම අහන්නේ. එහෙම යන්න ඕනේ නෑ අපි. එහෙම මොකටද අපි යන්නේ? සල්ලි දීලා අපි යන්නේ. එහෙනම් ඒ පහසුකම අපිට ඒ විදිහට තියෙන්න ඕනේ. ඉතින් ලක්ෂක දඩයක් ගහලා තියෙනවා. මම දැක්ක ඒකට ගොඩක් ලොකු විවේචන එනවා. නෑ එහෙම තමයි කරන්න ඕන. එහෙම තමයි වෙන්න ඕන. හරිද? ඒක තමයි නීතිය. ඒක තමයි ක්‍රියාත්මක විය යුත්තේ. ඉතින් එහෙම කරන්න ඕනේ. එතකොට තමයි මේක හැදෙන්නේ. මේ සිස්ටම් එක හැදෙන්නේ. ඉතින් ඒකත් හොඳයි. මම නරකයි කියන්නේ. ඒකත් හොඳයි. වැඩිපුර මිනිස්සු පටවන් යන්න එපා නම් එපා තමයි. හරිද? මොකද අපිට ටිකට් එකක් ගන්න සල්ලි දීලා ඒකට සුදුසු වටිනාකමට පසප පහසුවට අපිට යන්න තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දඩයක් කන එක සාධාරණයි වැඩේ. හරිද? ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඊට අමතරව බූරු පොළවල් වලට පැනලා තිබුණ සෑහෙන්න මේ අපි ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොඩක් තැන් වල පොලිසියට ගහලා තිබුණා. පොලිසිය නැවත ඒකට අත්අඩංගුවට අරගෙන සිරගත කරලා තිබුණා. එහෙම ඉතින් ගොඩක් දුරට පොලිසියෙන් දැනගන්න ඕන බූරු පොළකට සිවිල් පිටේ යනකොට ගහනවා තමයි ඉතින්. ඒක කරන්නේ. ඒ කියන්නේ කවුද කියලා දන්නේ නැහනේ. හරිද? ඉතින් පොලිසිය දැනගන්න ඕන යුනිෆෝම් තියෙන කෙක් හරි යන්න. ඒවට තු මේ කලේ ඩෙනි බයි මම දැකලා තියෙනවා පොලිසිය මහතුරුගේ නියපොත්තක්වත් බෙදලා නැහැ. මම මේ කතාවට කියන්නේ හරිද? බාට කෑලි ටික දාගෙන යනවා. ඇත්තටම උන් යන්නේ කුඩ්ඩෝ වගේ. හරිද? ඇත්තටම පොලිස්ක සමහරක් පොලිසිය මහතුරු සිවිල් පිටේ යනවා තනිකර කුඩුකාරයෝ. සමහරට කුඩු ගහනවත් දන්නේ නැහැ. හරිද? නම්බර එකේ කුඩුකාරයෝ වගේ. ඉතින් මිනිස්සු ගහනවා සාධාරණයි වැඩේ. ඉතින් ඒක නිසා මේ ඔය සිවිල් පිට ඔය වගේ ප්ලේස් වලට යනකොට ඔය වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා. ඒ වගේම ගහපු උන්ට ඊට පස්සේ හම්බෙන රිටර්න් එක ඉතින් ඊට වැඩි 3-4 ගුණයක් වැඩි. දැන් මේ වෙනකොට ගහපු උන් විදවන ඇති කූඩු ඇතුලේ. ඉතින් අපරාධේ දන්නේ නැහැ සර් මහත්තයෝ එපා වදින්නම් ඕම කියනවා ඇති. අනේ එළියට දාන්න කරන්න දෙයක් නැහැ. ඉතින් සූදුව කියන්නේ වැරදි වැඩක්. මම දැක්ක ගෑනු කෙනෙක් කෑ ගහනවා අවුරුදු දවස් වලටවත් අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැද්ද කියලා. අවුරුදු දවස් දෙන්නේ ඔයාලට සූදු ගහන්න නෙවෙයි. හරිද? ඔයාලා අවුරුදු දවසට විතරක් නෙවෙයිනේ සූදු ගහන්නේ. හරිද? බూరు ගහන්නේ මේ ප්‍රදේශවල අවුරුදු දවසට විතරක් නෙවෙයි. පවුල් විනාශ වෙලා තියෙන්නේ. බංකොලොත් වෙලා තියෙන්නේ. කියලා ගෙදරවල ගෑනු මිනිසුන්ගේ රෙදි කෑල්ලවත් නැහැ. ළමයින්ගේ කනේ කරාබුවක් නැහැ. මාළයක්වත් නැහැ. ඔය අවුරුද්දට බూరు ගහන හැමෝම මලගෙවල් වලත් ගහනවා. ඊට අමතරව දිනපතා බూరు පිටි තියෙනවා. හරිද? ඕක අවුරුද්දට විතරක් කරන්නේ උන් ඉන්නේ 100ට එකයි. අනිත් උන් දිනපතා කරන්නේ උන් ඉන්නේ. හරිද? ඔය ගෑනු මිනිස්සු දෙගොල්ලම. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් කොමාරි ඒ වගේත් වෙලා තියෙනවා. ඉතින් ඒවනම් සාමාන්‍ය දේවල්. ඒ වගේ මිනිස්සු දැනගන්න ඕන පොලිසියට ආගිව් කරා වගේ නෙමෙයි. පොලිසිය වැරදි ඕන තරම් තියෙනවා. අපිත් සමහරක් යාට විවේචනය කරනවා. කොහොමවත් පොලිසිය කියන එක නමට හරි නොතිබ්බනම් එළි වෙනකොට සමහරට ගොඩක් අයගේ ජීවිත නැති වෙන්න පුළුවන්. ඒ ගොඩක් මිනිස්සුන්ට අතවර වෙලා තියෙන්න පුළුවන්. ගෙවල් මංකොල්ල කාලා තියෙන්න පුළුවන්. මිනිස්සු පැනලා ගහන්න ඉඩ තියෙනවා. ඉතින් එක දවසකට එක පැය 24කට පොලිසියෙන් නැති වුණොත් වෙන විනාශේ හිතාගන්න බෑ. හරියට මේ ඉර පෑවුවේ නැති වුණා වගේ තමයි. පෘථිවියේ ඔක්සිජන් නැති වුණා වගේ තමයි. ඇත්තම කතාව. හරිද? ඉතින් ඒ වගේ තමයි පොලිසියට බැන්නට පොලිසියක් නාම මාත්‍රිකව හරි නොතිබ්බොත් අපි අයියලා කරන වැඩ හිතා ගන්නවත් බෑ. ඉතින් ඒක නිසා පොලිසිය නිසා තමයි ඔයාලා ඔච්චර හරි සැනසීමේ නිදාගන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕන. පොඩ්ඩක් ඔය කවුරු කොහොම කිව්වත් කොහොම විවේචනය කරත් පොලිසිය නොතිබ්බනම් රැයට නිදාගන්න වෙන්නේ නැහැ. ඇත්තම කතාව ඒකයි. පොලිසිය නිකමට හරි තියෙන නිසා තමයි දූෂිත. අපිට මෙහෙම 100% දූෂිතයි කියලා කියන විදිහට මිනිස්සු විවේචනය කරන විදිහට 100% දූෂිතයි කියන්නකො. ඒ දූෂිත වෙන්නත් හේතු තියෙනවා. හරිද? ඒකට බලපාපු හේතු තියෙනවා. ඉතින් කොහොමද උදාහරණයක් විදිහට දූෂිතයි කියලා ගත්තත් ඔය දූෂිත පොලිසිය නැති වුණා නම් එකෙක්ටවත් රැයට නිදා ගන්න නම් වෙන්නේ නැහැ. හරිද? ෂුවර් ඒක 100% ෂුවර්. ඉතින් සැනසille නිදාගන්නේ හරි පොලිසිය නිසා. ඒක නිසා ඒ ගරුත්වය හරි තියන්න මහජනතාව විදියට පොඩ්ඩක් කටයුතු කරන්න. ඉතින් හරිද? ඊට අමතරව තව මොනවද අපිට තියෙන්නේ? ඉරානයේ ඇමරිකාවයි ඊශ්‍රායලි යුද්ධය ගැන ඊළඟ වීඩියෝ එකේ දාන්නම්. වීඩියෝස් ගණනාවක් තියෙනවා. මෙන්න හොඳ කතාවක් තියෙනවා. ඊට අමතරව මේ මම මේක දැක්කේ අද දැක්කේ උදේ මේ මහජනතාව නැවත රනිල්ව ගෙනා යුතුයි. එසේ නොවුනොත් මේ රට යලි යටත් විජිතයක් වෙනවා. වජිර අබේවර්ධන ළඟ හිටියනම් තෑන් තෑන් ගාලා
කනට ගහන්න ඕන. රනිල් මොනවද කරේ? ඉන්නකම් විකුණුපු එක නේද කරේ? ඉන්නකම් විකුණුපු එක කරේ. හම්බන්තොට වරායෙම වික්කේ රනිල් නේද? ඉතින් නිකන් හරි යුද්ධයට චීනෙ මැදිහත් වුණොත් චීනෙ කෙලිම බලෙන්ම මේක ගන්නවා. අදටත් එහෙම තමයි තනිකරම චීනෙ මට නම් චීනෙ පෙන්නන්නම් බැරි රටක් ඇත්තටම. ඉතින් චීනෙ ඒ වගේ බලෙන් නැව්වෙනෝ බලෙන් ඔත්තු බලන නැව්වෙනෝ චීනට හිතෙන ඕන දෙයක් කරනවා. හරිද මේ හම්බන්තොට වරාය ඇතුලේ. ඉතින් ඒ වගේ තමයි රනිල් තමයි වික්කේ මේක. රනිල් තමයි මේක යටත් වෙච්ච දෙයක් දක්වා අරන් ගියේ. මේ තරමට අරන් ගියේ. ඉතින් රනිල් අහන්න තියෙන්නේ මැරෙන්නේ කවද්ද? රනිල්ට බෝධුවට ඇතුලේ ඉන්න වේවි. දැන් සිංගප්පූරුවේ මං හිතන්නේ ඉන්නේ. ගෑනිත් එමයයි. මම නම් ওই මෛත්‍රී වික්‍රමසිංහ හොඳයි කියන්නේ හරිද? ඔය කට්ටිය හොඳ නෑ. හරිද? නැත්තම් CID මේ CID එකට එන්න කොටසේ නෑවිත් ඉන්නේ නෑනේ. චෙක්අප් වගේක් තියෙනවා කියලා ගියා. අනිත් එක මුන් හදපු රට ඕන්න. මේක ගොඩක් අය කතා කරා. මුන් හදපු මුන් පාලනය කරපු රටේ උන්ට ඔපරේෂන් එකක් කරගන්න උන් යන්නේ සිංගප්පූරුවේ. උන්ගේ වයිෆ්ලා යන්නේ සිංගප්පූරුවේ. උන්ගේ ඥාති යන්නේ සිංගප්පූරුවේ වෙන වෙන රටවල් වල. ඉතින් උඹලට මේකේ පුළුවන් මේ බෙහෙත් ටික කරගන්න. දැන් ඔය ජේ.ආර්. ජයවර්ධන කොළඹ ජාතික රෝහලේ මොකේද මතක නැහැ. ජාතික රෝහලේ මම හිතන්නේ. 1001 වෙනි අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒක මිනිසුන්ට දුන්න කියලා ලොකුවට මිනිස්සු කතා කරා නේද? ඔය මඩ ගැහුවානේ සජිබ සහ පොට්ටු මානසික ලෙඩ්ඩු. ඉතින් ඒකෙන් වැඩක් කරන් තිබුණේ නැහැ. කවුරුවත් වැඩක් කරන් තිබුණේ නැහැ. ඒ මොකද ඉතින් උන්ට වැඩක් ගන්න තරම් පහසුකම් නැහැ ඒවයි. උන් යන්නේ රට. නැත්තම් පුද්ගලික රෝහල් වල. හරිද? ඉතින් මොකටද ඒක තියාගෙන ඉඳලා? ඒකයි දීලා දැම්මේ. නැතුව මේ අනුර කුමාරට ක්‍රෙඩිට් එකක් දාගන්න මේ රෝහලක කාමරයක් හරි ඇඳක් හරි දුන්නා කියලා අනුර කුමාරට ඡන්දෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරිද? ඒක තියාගෙන ඉඳලා වැඩක් නැහැ. හැබැයි තවත් මිනිහෙක්ට සාමාන්‍ය මිනිස්සුෙකුට ප්‍රයෝජනයක් වෙනවා ඒක. ඒක හරි. සාමාන්‍ය මිනිස්සු අපි වගේ මිනිස්සුන්ට ඒක ඇඳත් ඇති. හරිද? ඒ කට්ටියන්ට ඒව වැඩක් නැහැ. ඒ කට්ටියන්ට තියෙන පහසුකම් මත ඒකට රට යන්න ඕන. නැත්නම් හිතටත් අවුල්. ඉතින් එහෙම උන්ට ආයේ බලයට ගේන්න ඕන. වජිර අබේවර්ධන ඊට වැඩි හොඳයි තමන්ගේ නෝන දුන්නා නම්. ඉතින් වැඩකුත් නැහැ. ඉතින් දුන්නයි කියලා. මම හිතන්නේ එහෙම කරා නම් හොඳයි. ඔය වගේ කතා කියනකොට වැඩිය. මොකද මුන්ට ලැජ්ජාව කියන දේ නෑනේ. මුන් රෙදි අඳගෙන නෙමෙයි ඉන්නේ. මුන්ට මේ අනේ මන් දන්නේ ආණ්ඩුවෙන් ඇයිද දන්නේ මුන් වලලා නිකමට හරි හිරේ දාන්න නැත්තේ. මම නම් කියන්නේ මුන් නිකමට හරි දාන්න ඕනේ. දන්නවද බොරු චෝදනා ගොනු කරලා හරි මුන්ව දාන්න ඕන වැඩක් නැහැ මේකේ තියාගෙන ඉඳලා. හරිද? උන්ගේ කොහොමද උන්ගේ වචන වලට බලපෑමක් කරන්න බෑ. ඒක ඇත්ත කතාව. ඒ කොහොමුණත් මුන්ට ඇතුලේ තියෙන රස පෙන්වන්න ඕනේ. ඉතින් මහ ජනතාව නැවත රනිල් ගෙන ආය යුතුයි. උන් හිතනවත් දන්නේ අපිට ට්‍රැක් පැනලා කියලා. යකෝ තොපිට තරම් අපිට පිස්සු නෑ. හරිද? මං හිතන්නේ මිනිස්සු කාටවත් පිස්සු ඇති කියලා උඹලට තරම්. උඹලට සෑහෙන ලොකු පිස්සුවක් තියෙනවා. උඹලට සහ උඹලා නිකායේ හාමුදුරුවරුන්ට සෑහෙන ලොකු පිස්සුවක් තියෙනවා මේ නැවත වතාවක් දූෂිත පාලනයක් මේ රටේ ගේන්න. ඉතින් එහෙම හම්බෙන්නේ නැහැ. කරන්න බෑ. හරිද? ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මෙහෙමයි මේ ආණ්ඩුව හොඳ නැත්තම් වෙන ආණ්ඩුවක් ගේන්න ඕන. අපි කියන්නේත් ඒකයි. එහෙම තමයි. මොකද අපේ ෆේවරිට්ලා නෙමෙයි මේ කවුරුවත්. හරිද? උන් කනකම් අපි බලාගෙන ඉන්නේ අපිට කන්න නැතුව මේ රට සමෘද්ධිමත් වෙන්නේ නැතුව උන් කනවා නම් එතනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව ගෙදර යවලා 2029 ඡන්ද එනවා 28 29 හරි ඡන්ද එනවා. එතකොට මේ ආණ්ඩුව ගෙදර යවලා හැබැයි වෙන කෙනෙක් පත් කරගන්න ඕනේ. තේරෙනවද? නැතුව නෑමොලේ නාමල්වත් රනිල්වත් සජිත්වත් නෙවෙයි. ඒ කට්ටිය ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සු. ඒ කට්ටියගේ ප්‍රතිපත්ති අපිට පේනවා. දන්නවද? ඒ කට්ටිය කියන කතා වලින් හැසිරෙන විදියෙන් දේශපාලනය කරන විදියෙන් අපිට තේරෙනවා. ඒ කට්ටියත් එක්ක ඉන්න මිනිස්සු හරිද අදටත් පොරු රෑනක් ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක මොන රට පාලනයක්ද නේ ජීවිතේට දේශපාලනයක් කරන්න වැඩක් නැහැ. ඉතින් ඒක නිසා කවදාවත් වජිර අබේවර්ධන මහත්තයෝ ඔයාලට ආයි chance එකක් හම්බෙන්නේ නැහැ. හරිද? ඇත්තම කතාව. නිකන් බොරුවට try කරලා වැඩක් නැහැ. මේ ආයි මේ රටේ මිනිස්සු මොලේ නාඩි වැටෙනවා. හරිද? මොලේ තියෙනවා. ඔයාලා හිතන් හිටියට මොලේ තියෙන අනිත් එක මේ ඔය කොළඹ හතේ කට්ටිය කියන දේවල් ඔය YouTube channel වලත් මම ඔයාලා හැම වෙලේම කියන දෙයක්. මේ ඔය YouTube channel වල දෙන කතා තියෙනව නේද? දන්නවද? ඒ අය කට්ටිය නගන ඒ ප්‍රශ්න මේ ගමේ ගොඩේ මිනිස්සුන්ට නැහැ. බහුතරයක් මේ ගම්වල ඉන්න මිනිස්සුන්ට ඒ ප්‍රශ්න නෑ. හරිද? ඒ කට්ටිය ඒකනේ හැම වෙලේම මේ කට්ටියන්ගේ වීඩියෝස් වල තියෙන්නේ 30000 40000 50000 වැඩිපුරම ලක්ෂයයි. ඒ තමන් වටේ ඉන්න පිරිස.
තේරෙනවා තමන් වටේ ඉන්න පිරිස. අපේ වීඩියෝස් වල views නැති එක වෙනම කතාවක් හරිද? මම කියන්නේ ඒ අය නගන චෝදනා ගේන ප්‍රශ්න ඒව මේ අපිට නෑ. අපේ මිනිස්සුන්ට නෑ හරිද? ඒක මතක තියාගන්න ඕන හොඳට. ඉතින් මේ කොහොම හරි වජිරට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. මොකද ඔයාලා බලාපොරොත්තු වෙන පාලන ආපහු එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මොකද අපි ආපහු හොරුපත් කරන්න chance එකක් දෙන්නේ නැහැ. උපරිම try එකක් දෙනවා හොරුන්ගෙන් රට බේරගෙන යන්න. අනිත් මේ වෙනකම් මේ ආණ්ඩුවේ ලොකු අවුලක් නැහැ. අනිත් එක දන්නවද? මෙච්චර පිළිවෙලට මේක කරගෙන යන්නේක පෙන්වන්න බැරි පිරිසක් ඉන්නවා. ওই මානසික ලෙඩ්ඩු ටික. ඉතින් මානසික ලෙඩ්ඩු ටික පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. ඔයාලගේ ඔය ගැටවලට ඔයාලගේ ඔය කතාවලට රැවටිච්ච කාලේ ඉවරයි. හරිද? ඒ කාලේ ආපහු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ඔළුවෙන් අයින් කරගන්න. තේරුම් ගන්න. තව මොනවද? ඊට පස්සේ තව දෙයක් ඔයාලා දකින්න ඇති. සාමාන්‍යයෙන් FB එකේ මේක පොඩ්ඩක් ගියා උඩ පල්ලෙහා සෑහෙන්න. අර අනුර කුමාර දිසානායගේ ජනාධිපතිවරයා වගේ රූපයක් ඇඳලා ඒකට ඇහැ තියෙනවා. අලියට ඇහැ තියෙන එකට මම හිතන්නේ අනුර කුමාර දිසානායගේ ඒ වගේ කොහොමුණත් මං කිව්වේ ඒකනේ. පොඩ්ඩක් මානසික ලෙඩක් තියෙනව නේද? ඔය සජීව පෝට්ටුකාරයින්ට දිලිජ්ජ පක්ෂ කට්ටියන්ට පොඩි මානසික අවුලක් තියෙනවා. හරිද? මේ මානසික ලෙඩු ටිකක් ඉන්නේ උන් දන්නේ ওই වගේ දේවල් කරන්න. අනිත් එක තමයි ස්ත්‍රී දූෂණ. ඒවට පාටි දාන ඒවා. ඒ වගේ වැඩ කරන්න. හරිද? ඉතින් ඒක නිසා ওই මානසික ලෙඩු ඔයාලා ඕවා කරාට මේ එහෙම රටේ ජනතාව ඔයාලට හොඳක් කියන්නේ නැහැ. හරිද? ඉතින් ඒකේ ඔයාලගේ බුද්ධි මට්ටම ඔයාලට දේවල් දැනුම් තේරුම් ඒ කියන්නේ දේවල් තේරෙන විදිය ඔයාලගේ මොලේ තරම ඕවා ගානට ඔප්පු වෙනවා ඔයාලව කරන වැඩවලින්. ඉතින් ඒක නිසා ඔවයින් ආණ්ඩුව වටන්නවත් ආණ්ඩුවට මඩ ප්‍රහාර එල්ල කරන්නවත් ඒ කෙරෙන්නේ නැහැ නිකන් අපරාධේ උත්සාහ කිරීම. කොහොම හරි කවන්න හිත සතුටු කරගන්න ඒ වගේ දේවල් කරන එකත් ප්‍රශ්නිකුත් නැහැ ඉතින්. එහෙමත් ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්තනේ. මම ඒකනේ හැම වෙලෙම කියනවා සජබ පොහොට්ටු ඒ වගේම දිලිජ්ජය වීරගේ මොකද්ද පක්ෂේ මතකත් නෑ අප්ප. ওই සෙට් එක වැඩිපුරම තියෙන්නේ සජිත්ගේ සජබේ මේ පොහොට්ටු කාරෙන්ට ඒව මානසික ලෙඩ ගොඩක් තියෙනවා. උන් මානසික ලෙඩු. හරිද? ඒ කියන්නේ හොරකම නැති වෙච්ච ගමන් පිස්සු ඇදිලා තියෙන්නේ. හරිද? හොරකම නැති වෙච්ච ගමන් පිස්සු ඇදිලා තියෙන්නේ ඔය පක්ෂ දෙකට වාරිද දැන් හොරා ගන්න විදියක් නැහැ. සල්ලි නැහැ. කණ්ඩ පොණ්ඩ විදිය අපි දැකලා තියෙනවා. මෙහෙ ඔය වැලේ වැල් නැති පිටපුවම ඔය පොට්ටුවට සෙට් වෙලා නිල් බලකායට සෙට් වෙලා ගොඩ ගියපු විදිය හරිද? උන් ඒ කාලේ KDH දීලා තිබුණ ඔය නාමල් නිල් බලකායෙන් KDH දීලා තිබුණා. නිතරම 7-8 දෙනෙක් වටේ ඉන්නවා. මේ ගමේ බ්ලොග් වල කප කප හිටපු මිනිස්සු හරිද? ඇත්තම කතාව. ඉතින් ඒ කට්ටිය සංවිධායක කරලා දවසට වයිදර රුපියල් 30-40000 බොනෝ ඊටත් වැඩි දවන් දන්නේ නැවද? පිස්සු ඇදෙනවා හරිද? ඒ තරම් සැප ඒ තරම් ආතලේ කාලා බීලා ෆන් දාලා හිටියා. ආණ්ඩුව වැරදිච්ච ගමන් අර ගෙදර මිදුලේ වවලා තිබිච්ච තනකොළ ටික කපා ගන්න බෑ මුන්ට. කිව්වට පිළිගන්නවද? හරිද? මේ සූර්ය වේවා හම්බන්තොට කවුරු හරි මේක බලනවා නම් මගේ වීඩියෝ එක දන්නවා මම මේ කාගෙනද කියන්නේ කියලා. ගෙදර මිදුලේ වවලා තියෙන තනකොළ ටික ඒ ගාඩන් එක මේන්ටේන් කරගන්න බෑ. මේ පොඩි ගාඩන් එකක් ඉතින් උන් බලේ ඉද්දි ඔය නාමල්ලා බලේ ඉද්දි සෑහෙන්න ලොකුවට වැජබුණා. ලස්සනට මිදුල් ගාඩන් තියාගෙන සුපිරි සැපේ හිටියා. ආණ්ඩුව පැරදිලා සතියක් ගියේ නෑ. එතනින් වල් වැදෙන්න පටන් ගත්තු ඒ ගෙවල් අදටත් වල් වැදිලා තියෙන්නේ දන්නවද? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ කට්ටියට හොරකම් කරන්න, ගසා කන්න, කොමිස් ගහන්න, සල්ලි අනම්මනම් එන්නේ නැති වුණාට පස්සේ මුන් සෙට් එකට පිස්සු හැදිලා තියෙන්නේ. හරිද? ඉතින් කරන්න දෙයක් නැහැ මහත්තයෝ. බෙහෙත් ටිකක් අරගන්න මානසික ලෙඩෙක් ගාවට ගිහිල්ලා ඔයාලට බෙහෙත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා අලුත් අවුරුදු සමරලා තිබුණා දුවත් එක්ක. ඕක කලින් කරන්න තිබුණේ. හරිද? ওই දුවාරන් හදාගන්න තිබුණේ කාලයකට කලින්. ජනාධිපතිවරණේ ලඟ වෙලා දුවාරන් හදාගන්නවට වැඩිය මේ කාලයකට කලින් කරන්න තිබිච්ච දෙයක් කමක් නැහැ. හැබැයි ඒක නම් හොඳයි. මොන මානසිකත්වයේ මොන චේතනාවෙන් ගත්තත් කමක් නැහැ ඉතින්. මේ හැබැයි එක දෙයක් තියෙනවා. ඔය ළමයා ඔයාගේ වයිෆ්ටයි අම්මටයි ඉතුරු කරලා මැරෙන්න එහෙම්පා. හරිද? මොකද දන්නවද? ඔය කට්ටිය ළමයාට සලකන එකක් නැහැ. මට හිතෙන දේ මම කිව්වේ. හරිද? ඊට පස්සේ
ගොඩක් අය මැරිලා තියෙනවා අඩිය ගහලා මෙහෙත් එමයයි. ගොඩක් කට්ටිය වැදිලා මැරිලා තියෙනවා. අවුලක් නෑ ඒක. වැඩේ තියෙන්නේ ඒ කට්ටියන්ගේ වින්දිතයෝ. ඒ කට්ටිය හැප්පෙන්නේ ඊයේත් මම එනකොට මම දැක්ක පාරේ වයසක මිනිස්සෙක් ඉඩමට යන මිනිස්සෙක් හප්පන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕකට වැරදි ඉතින් තමන්ගේ දෙමව්පියෝ නිකන් බයික් කෑලි අරන් දීලා උන්ට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් කියලා දෙනවට වැඩිය බයික් කෑලි අරන් දෙනවා තෙල් ටික ගහ ගන්නත් දෙනවා. ඉතින් උන් ගිහිල්ලා මැරෙනවා. මැරෙන්නේ තනියම නෙමෙයි තවත් එවුන් එක්ක පාරේ නිකන් අපරාධේ දරු පවුල් නඩත්තු කරන එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙන try කරන මිනිසුන්වත් හප්පගෙන අබ්බඝාත කරගෙන තමයි මුන් මැරෙන්නේ. මුන් විතරක් මැරෙනවා නම් කමන්නේ. එහෙම නෑ. ඉතින් මේ එකත් එහෙම කියන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව තව පොඩි නිවුස් ටිකක් තියෙනවා. පාතාලයේ සෙට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. දැන් අර මේ බලන ගල කියන S2 FM එකේ මහත්තුරුන්ට නිවේදකයින්ට පාතාලයෙන්ගෙන් කෝල් එන්නේ නැද්ද දන්නේ නැහැ නේද? අර මේ අයියා අපි මේ තත්ත්වයටපත් උනේ මෙහෙමයි මේ තත්ත්වයටපත් උනේ මෙහෙමයි. ඒ වගේ නිකන් අර ඒ වගේ කෝල් එන්නේ නැද්ද දන්නේ නැහැ. මම දැක්ක වීඩියෝ කීපයක් දාලා තියෙනවා මේ හදිස්සියෙම කොටදයි ආණ්ඩුවේ කියන්නේ CIG එකෙන් මේ අපරාධකාරයෝ ගේන්න ගියේ ආණ්ඩුව ගල්ලංගුරු ප්‍රශ්නේ වහගන්නද බයිලානේ මහත්තයෝ හරිද? බයිලා ගන්න එපා. ඔබතුමාලාට නිවුස් නැත්තම් නිවුස් හොයලා ගහ ගන්න නිකන් බොරු බේගල් නිකන් නන්නත්තර ගහන්න නැතුව. ඉතින් මේ කබ්බෝ ෆෝම් කරේම ඔන්න ඔය channel ටික. හරිද? ඔන්න ඔය channel ටික තමයි කබ්බෝ ෆෝම් කරේම නිකන් කබ්බෝ පාතාලේ තමයි හරිද? ඒ වුණාට උන්ව සාධාරණීකරණය කරලා මුන් මෙහෙමයි මෙහෙමයි කියලා නිකන් බොරුවට ටෙලිෆෝන් කෝල් අරගෙන නිකන් බයිලා ගැහුවේ ওই කට්ටියම තමයි. ඉතින් පාතාලේ සෙට් එකක් ගේන්න ගිහිලා තියෙනවා. පේරෝනේ පාතාලෙටත් වෙනදී ඕක තමයි කරන්න ඕන. මම නම් කියන්නේ උන් ගෙනල්ලා මේකේ තියන් ඉඳලා වැඩක් නැහැ. ආයුධ පෙන්වන්න අරයි යන්න ඕන. හරිද? අර යහ මේ රාජපක්ෂලා කරා වගේ රාජපක්ෂලා නම් වැඩ අරගෙන තමන්ව නෝන්ඩි වෙන්න යනකොටනේ ආයුධ පෙන්වුවේ මදුස්ටේම ගොඩක් අයට කරේ එහෙමයි. ඒ කට්ටියම පාතාලේ පෝෂණය කරලා පාතාලේ මේව කරලා තමන්ට විරුද්ධ වෙනකොට තමන්ට අවාසි වෙනකොට මරලා දැම්ම. ඕක තමයි රාජපක්ෂලාගේ නිකාය. ඉතින් හැබැයි මේ මාලිමාවට කරන්න තියෙන්නේ ඒ කට්ටියන්ගේ දේම තමයි. මම කියන්නේ ඒක හොඳයි. උන්ට ඔය නිකමට බලන්න ඔය පාතාලෙන්ට එක්කෙනෙකුට ගහලා දාන්නකෝ. රෙද්දි රෙවෙනවා. මාර චණ්ඩි රට ඉන්නකම්. හරිද? ඔය හැමෝම ගහලා ගියේ ආයුධයක්වත් අතේ නැති උන්ට උනුත් පාතාලෙ උන් වෙන්නේ නැති. හැබැයි ආයුධයක් සමා වෙන්න කරන්ට් එක ගියා. දැන් ආවේ ආපහු මේ මම හිතන්නේ දාර අකුණක් ගැහුවා. හරිද? ඉතින් මොනවා ගැනද කතා කරගෙන හිටියේ? පාතාලකාරයෝ ගැන. ඉතින් මම කියන්නේ ගහලා දාන්න ඕන. හරිද? ඒ කෙට්ට ගැහුවා නම් ඔය අනිත් අයියලා ඔක්කොම පදිරි වෙනවා. හරිද? මොකද මේ ආණ්ඩුවෙන් පාතාලේ පෝෂණය කරන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ඔය ආයුධ පෙන්නන්න අරන් ගිහලා ගහලා දැම්මට කමන්න තොරතුරු ටික ගත්තා. ඒ කතන්දරේ මේව කරා. ඒ කෙට්ට ගහලා දාන්නකෝ. තොරතුරු තිබ්බත් එකයි නැතත් එකයි. මොකද මුන්ගේ තොරතුරු අරගෙන මහමොලකාරයෝ අල්ලනකොට මම හිතන්නේ මහමොලකාරයෝ මැරිලා ගිහිල්ලා තියෙන්නත් ඉඩ තියෙනවා. හරිද? තවත් ජනාධිපතිවරණයක් ලං වෙලා වෙන්නත් ඉඩ තියෙනවා. මහමොලකාරයෝ කෙසේ වෙතත් මම කියන්නේ ඔය මෙහෙම කරන්න අමාරුයි ප්‍රායෝගිකව. හැබැයි ආයේ කරන්ට් එක ගියා. ආලෝකේ පොඩ්ඩක් අවුල්. මොකද මේ වහිනෝ. ඒක නිසා පොඩ්ඩක් කරන්ට් එක යන වෙනවා. කොහොම හරි කමන්නේ වීඩියෝ එකේ අවසාන ටික. ඉතින් මම හිතන්නේ රාජපක්ෂලා වගේම එක්කෙනෙකුට දෙන්නෙකුට කරලා දැම්මනම් කොහොමත් එකයි. හරිද? මහමොලකාරයෝ හොයන්න සෑහෙන කාලයක් යනවා. සමහරට ඊළඟ ජනාධිපතිවරණේ එන්නත් ඉඩ තියෙනවා. ඉතින් මම කියන්නේ ලේසිම දේ කෙට්ට දෙන්නට ගහලා දැම්මනම් ඔය පද්මෙලා හරි මේ වගේ කියන නම් කියන එක්කෙනෙක්ට දෙන්නෙට ඔය තියලා දැම්මනම් ওই ප්‍රශ්නේ ගොඩාක් දුරට ඉවර වෙනවා. හරිද? ආපහු ආයුධ උස්සන්න මිනි මරන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ ආණ්ඩුව මොන වගේ දේවල් කරයිද කියලා. කොහොම හරි මේ වගේ දේවල් කරනවා නම් ගොඩක් දේවල් පාලනය කරගන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුව ගොඩක් දුරට පාතාලය පෝෂණය කරන්නේ නැහනේ. ඒක නිසා මේ chance එක ගන්න. මේ වගේම අවසානයක තවත් සිද්ධියක් දැක්කා. මම හිතන්නේ JVP එකේ කවුරු හරි සමාජිකයෙක් නැති වෙලා තියෙනවා. ඒකත් FB එකේ ගියා සෑහෙන්න. රතු පාට කිට් එකක් දාගත්තු යුනිෆෝම් එකක් දාගත්තු කට්ටිය ආචාර දක්වනෝ ඔය වගේ සිද්ධියක් මාත් දැක්කා. ඒක නම් ටිකක් වැඩි වගේනේ. කොහරි ඒ කට්ටියගේ හැටි එහෙම තමයි ඉතින්. කොහොමුණත් ඒක නම් පොඩ්ඩක් මට බය හිතුණා. ඉතින් මේ බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න.
ඔළුව කල්පනා කරලා වැඩ කරන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත වතාවක් හම්බෙන්නම්. සබ් එකක් දාන්න, කමෙන්ට් කරන්න පුළුවන් නම් වැරදි අඩුපාඩු හදාගන්න බැනලා හරි කමන්නේ. ලයික් එකක් දාන්න, කැමති නම් ෂෙයා කරන්න. එච්චර තමයි අවසාන වශයෙන්.